නමෝ බුද්ධාය. ඉතින් ඔන්න මම අද ඉන්නේ වෙනස්ම තැනක. ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙනවා. ඔයාලා දැනටමත් දන්නවා මේ තමයි කුඹල්වැල මහා මෙවුනා අසපුව. ඉතින් ගොඩක් අය ඉල්ලුවා මේ වීඩියෝ එක අරන් එන්න කියලා. මගේ නෙළුව කැම්පින් වීඩියෝ එකේ අපි කැම්ප් කරන කන්දට එහා පැත්තේ කන්දේ පේනවා මහා මෙවුනා අසපුව තියෙනවා. ඩ්‍රෝන් ෂොට්ස් වලින් එහෙම පේනවා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මහා මෙවුනා අසපුවේත් වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මේ මහා මෙවුනා අසපුව මේ ළඟදී ඉඳලා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අය එනවා ලොන් වීකෙන්ඩ්ස් වල වගේ මෙහෙ පිරෙන්නම සෙනග. ඉතින් මේක තියෙන්නේ හරියටම මේ කොළඹ බදුල්ල පාරේ කුඹල්වැල ප්‍රදේශයේ තමයි තියෙන්නේ කන්දක් උඩ. ඒක එක විශේෂත්වයක් මේ අසපුවේ. ඉතින් අපි නම් ඉස්සරින්දම මෙහි දායකයෝ. ඒ කියන්නේ මේ චෛත්‍ය ඒ වගේම මේ බිල්ඩින්ග්ස් මේවා හැදෙන්නත් කලින් ඉඳලම අපි මෙහි දායකයෝ. ඉතින් ගොඩක් ඉස්සර අපි එනවා. ඉතින් මේකට මම ඕනි තරම් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකක් කරන්න වුණාට අද ඉතින් මේ චෛත්‍ය හදද්දිත් අපි දායක වුණා. අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් හරිම ලස්සන view එකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි එන්නේ. දැන් මේ පහලින් පේනවා අපිට කොළඹ බදුල්ල මාර්ගේ. ඒ වගේම ඇල්ල ප්‍රදේශයේ මේ පහලින් යන්නේ මේ ඇල්ල මාර්ගේ. එතකොට මේ කන්ද උඩට මෙහෙම තමයි එන්න තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා උඩට එන්න තියෙන්නේ. ඉතින් ඒ කාලේ අපි මුලින්ම එද්දි මෙහි තිබ්බේ නෑ මේ බිල්ඩින්ග්ස් එකක්වත්. මේ එන බැතිමතුන්ට දානේ සකස් කරන්න වගේ පහලින් හට් එකක් තිබ්බා. ඊට පස්සේ කාලේ තමයි මේ අනිත් බිල්ඩින්ග්ස් ඉදි වුණේ. ඉතින් ඉස්සරින්දම අපි මේ යන තැනක් අපි බලමු. දැන් හරිම ලස්සනට හැදිලා දෙනවා. හරිම සතුටුයි. ගිහිල්ලා බලමු මේ කුඹල්වැල මහා මෙවුනා අසපුව කොහොමද කියලා. ඉතින් මේක හරිම ලස්සනයි. දිව්‍ය ලෝකයක් වගේ තැනක්. ඉතින් මෙතන පිටලා තියෙන කන්දක් මුදුනේ. ඉතින් ඒක නිසා මේ වටේම තියෙන view එක මෙතනට බලා ගන්න පුළුවන්. ඒ වගේම 360 view එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඇල්ලවැල්ල වයි පාර. ඒ වගේම මේ පැත්තෙන් මේ යන්නේ බදුල්ල පාර. ඉතින් ඒ වගේම මෙතන 360 view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි කැම්ප් කරපු නෙළුව කන්දත් මෙතනට පේනවා. මම තාම හොයනවා කොතන තියෙන්නේ කියලා. බොහෝ දුරට ඇත්තේ අන්න අර පැත්තේ. ඉතින් මේ චෛත්‍යයට මේ පැත්තෙන් මෙන්න මේ කන්දේ අපිට බලා ගන්න පුළුවන් කුටි තියෙනවා. මේ තියෙන්නේ
මේ තමයි භික්ෂුන් වහන්සේලා වැඩ සිටින භාවනා කරන භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කුටි. ඉතින් මේක අසපුවක්. ඒ කියන්නේ ගොඩක් හාමුදුරුවෝ භාවනා කරන්න ඕන නිසා වෙන වෙනම ඈතින් කුටි හදාගෙන තියෙනවා. මොකද භාවනා කරද්දී හිත එක තැනක තියාගන්න නිස්කලංක තැනක් වෙන්න ඕනේ. ඒක නිසා මේ කන්ද පුරාවටම එහාට යනකම් මේ වගේ කුටි බලා ගන්න පුළුවන්. ඉතින් මේ කුටි හදන කාලේ අපේ සීයා මේකට දායක වුණා මට මතකයි. දැන් ගොඩක් කල් ඉතින් අපිත් පොඩි එතකොට ඉතින් ඔයාලත් එන්න මේ පුණ්‍ය භූමිය වැඳ පුදාගෙන ඔයාලගේ හිත පිරිසිදු කරගන්න. ඒ වගේම මෙතෙන්ට ආවත් හිත නිවෙනවා. බලන්න ලස්සන දිය පාරවල්, ඒ වගේම ලස්සන උද්‍යාන හදලා අලංකාර කරලා තියෙන්නේ මිනිසුන්ගේ හිත නිවෙන්න. ඒ වගේම මානසික සුවය ඇති වෙන්න තමයි මේ විදිහට ලස්සනට මේ නිර්මාණ කරලා තියෙන්නේ. මේ චෛත්‍යය ඉදිකරද්දි මටත් දායක වෙන්න පුළුවන් වුණා. ඒ වගේම චෛත්‍ය ගර්භයේ ධාතු තැන්පත් කරද්දි මටත් ඒ වගේම අපි පවුලේ කට්ටියටත් මේකට දායක වෙන්න පුළුවන් වුණා. අපි වාර්ෂිකව මේකට දානයක් දෙනවා අපේ පවුලේ කට්ටිය එකතු වෙලා. ඉතින් ඒක නිසා අපි හැම අවුරුද්දකම මෙහෙට එනවා. ඉතින් මෙහි විශාල සෙනඟක් එනවා. ඉතින් මේ පැත්තේ පාකින් හදලා තිනවා අලුතෙන්. ඒ වගේම මේක සෙනසුරාදා ඉරිදා දවසල ඔයාලා එනවා නම් මේක පිරී යන තරම් සෙනග ඉන්නවා. ඉතින් ගොඩාක් සෙනග ඉද්දි කාර්යබහුල වෙද්දි අර නිස්කලංක ගතිය නෑ. ඉතින් ඔයාලා එනවා නම් සතිය දවසක එන්න. ඒක තමයි හොඳම දේ. එතකොට ඔයාලට නිවිසන සිල් ඔයාලගේ හිතත් පිරිසිදු කරගෙන යන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් එන්න. මේකේ ඉතින් මට ලොකුවට ඇතුළට ගිහිල්ලා පෙන්වන්න විදිහක් නෑ. මොකද ඇතුලේ වීඩියෝ ෆොටෝ ගන්න අවසර නෑ. ඉතින් අපි මේකේ තියෙන නීති රීති වලට ගරු කරන්න ඕනි. ඉතින් ඒක නිසා මම ඇතුලේ වීඩියෝස් දාන්නේ එළිය ඉඳලා මේ විදිහට ලස්සන බලාගමු. ඔයාලා එන්න මේ වීඩියෝ බලලා එන්න ඇවිල්ලා මේ සිද්ධාස්ථානයේ වැඳ පුදා ගන්න. ඉතින් අපි ටිකක් රෑ වෙනකන් මේ හිටියා. ඉතින් හරිම නිස්කලංකයි. ඒ වගේම හිත නිවෙන තැනක්. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් කුඹල් වෙලා අසපුව. ඉතින් එනවනම් හරිම ලේසි. කොළඹ බදුල්ල පාරේ ආවා
කුඹල් වලින් උඩට තියෙනවා බෝඩ් එකක් ගහලා මාම වෙන අසුබු කියලා. ඔයාලා ලොකේෂන් දාගෙන ඉන්න පුළුවන්. එහෙනම් ඇවිල්ලා ඔයාලගේ හිත පිරිසිදු කරගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු. කට්ටියටම නමෝ බුද්දාය.